ඇස්ප්‍රින් කාඩ් එකක් දෙනවද කියලා එයා මගෙන් ඇහුවා. මං ඇහුවා ප්‍රිස්ක්‍රිප්ෂන් එකක් තියෙනවද කියලා. එයා නෑ කිව්වා. ඊට පස්සේ මං ඇහුවා මොකටද දැන් ඔයා ඇස්ප්‍රින් ගන්නෙ කියලා. එයා කිව්වා ඔළුවේ කැක්කුමක් ආවහම වැඩ කරලා ඇඟ රිදෙනකොට තමයි ඉතින් ඇස්ප්‍රින් පෙත්තක් ගහන්න කියලා. ඔයාලා නම් කවදාවත් එහෙම කරන්න එපා. මොකද දන්නවද? ડોක්ටර් කෙනෙක් බලලා ප්‍රිස්ක්‍රයිබ් කරන්නේ නැතුව ඔයාලා හිතලා ඇස්ප්‍රින් ගත්තාම වෙන දේ. ඇස්ප්‍රින් ඔයාලා දීර්ඝකාලීනව එක එක වේදනාවල් වලට ගත්තා නම් ඔයාලට මේ වෙද්දි ગેස්ට්‍රයිටිස් ඇවිල්ලා තියෙන්න පුළුවන්. ඔයාලා දන්නවද? ඇස්ප්‍රින් කියන්නේ ඇන්ටි ප්ලේට්ලට් ඩ්‍රග් එකක්. ඒ කියන්නේ රුධිර කැටි තියෙනවා නම් ඒ රුධිර කැටි දිය කරලා දානවා. ඒ වගේම තමයි ලේවල ගණකම අඩු කරනවා. ඔයාම හිතලා ඇස්ප්‍රින් පෙත්තක් දීලා ඔයා හදිසියේ ඇක්සිඩන්ට් එකක් වුණා. ඔයාට නොනවත්වා බ්ලීඩින් වෙනවා. ඇස්ප්‍රින් බීලා හිටියොත් බ්ලීඩින් නවත්තන්න බෑ. ඒ නිසා ඇස්ප්‍රින් හිතුමතේ බොන එක භයානකයි. ඇස්ප්‍රින් වල නරක විතරක් කියලා බෑනේ. ඇස්ප්‍රින් හොඳ ඖෂධයක්. හෘද රෝග තියෙන අය, ඒ වගේම තමයි බයිපාස් සැත්කම් කරලා තියෙන අය, ඒ වගේම දීර්ඝකාලීනව කොලෙස්ටරෝල් තියෙන අයට මේ වෙද්දි ડોක්ටර් කෙනෙක් ඇස්ප්‍රින් ප්‍රිස්ක්‍රයිබ් කරලා තියෙනවා නම් ඒ අය මේ වීඩියෝ එක බලලා බය වෙන්න එපා ඇස්ප්‍රින් ගන්න. ඇස්ප්‍රින් ගන්න හොඳ නෑ කියන්නේ ප්‍රිස්ක්‍රිප්ෂන් එකක් නැතුව. මේ වීඩියෝ එක ගෙනාවේ ඇස්ප්‍රින් ප්‍රිස්ක්‍රිප්ෂන් නැතුව ෆාමසි වලින් ගිහිල්ලා ඉල්ලන අය වෙනුවෙන්. ඉස්සර නම් ඇස්ප්‍රින්, ඩිස්ප්‍රින් කඩවල් වලත් ගන්න තිබ්බා. ඇයි දැන් ඒක නතර කරලා තියෙන්නේ? ඒකේ තියෙන සයිඩ් ඉෆෙක්ට්ස් භයානක නිසා.